ඔය අනුන් කරන දේවල් කරන්න ගිහිල්ලා හති වැටිලා නම් ඉන්නේ මේක අහන්න. මේ ලෝකේ ඔයා කියන්නේ ඔයා. ඔයා වගේ ඉන්නේ ඔයා විතරයි. ඉතින් ඔයාට ගැළපෙන දේවල්, ඔයාට සුදුසු දේවල්, ඔයා කියන කෙනාට අවශ්‍ය මොනවද කියන එක දන්නේ ඔයා. ඒක අපිට තව කෙනෙක් කරන දේවල් දිහා කොපි කරලා හරි තව කෙනෙක් කරා කියලා මටත් කරන්න ඕනි කියන මානසිකත්වයෙන් අපි කරන්න ගියොත් අපිට ගොඩක් දේවල් වරදින්න පුළුවන්, අහිමි වෙන්න පුළුවන්, අපිට මහන්සි. මොකද අපි අපිව නෙමෙයි ගොඩනගන්න හදන්නේ, අපි අපිව නෙමෙයි ජීවත් කරන්න උත්සාහ කරන්නේ, තව කෙනෙක් කරන දේ ඔයාගේ ජීවිතේට ඔයා ඇතුළත් කරගන්න හදන්නේ. ඉතින් ඒකින්ද ඉස්සෙල්ලා ඔයා කවුද? ඔයාට මොනවද අවශ්‍ය කියන එක අඳුනගන්න. ඊට පස්සේ ඒ දේ වෙනුවෙන් ඔයා මහන්සි වෙන්න. ඔයාව සාර්ථක කරගන්නවා කියන එක, ඔයාව ජයග්‍රහණය කරනවා කියන එක, ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට අරන් යනවා කියන එක වෙනයි. තව කෙනෙක් කරන ඵලයට තව කෙනෙක්ගේ දේවල් දැකලා ඒ දේම මමත් කරන්න ඕනි, මමත් මේක මෙතෙන්ට යන්න ඕනි, මමත් මේ දේම කරන්න ඕනි කියලා ඔයා හිතලා ඔයාට නොගැලපෙන දේවල් කරන්න ගිහිල්ලා අමාරු වැටෙනවට වඩා, හති වැටෙනවට වඩා තමන්ට ගැළපෙන දේ, තමන්ට සුදුසු දේ මොකද්ද කියලා තෝරාගෙන තමන්ගේ සාර්ථකත්වය ගොඩනගා ගන්න එක තමයි හරිම දේ.